අපි ගොඩක් දේවල් මේ විදිහට කතා කරලා තියෙනවා. අද ජෙනරික්ස් ගැන තමයි කතා කරන්නේ. TypeScript ඉගෙන ගන්න අය සහ ඔය ටියුටර් ඒව එහෙම වගේ සමහරක් වෙලාවට ඇහිලා ඇති ඔය ජෙනරික්ස් කියලා කියන්නේ ටිකක් අමාරු පාඩයක් කියලා. ඇත්තට මේක එහෙම ඔය කියන තරම් අමාරු නෑ. හරිද? පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ මූලික දේවල් ටිකක් තියෙනවා. ඒ ටික තේරුම් ගත්ත ගමන් වැඩි හරි. අපි බලමු. මොකද්ද වෙන්නේ? මොකද්ද මේ ජෙනරික්ස් කියන්නේ? කොහොමද අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් ඉස්කෝලේ කාලේ ගණන් වලදී ඉගෙනගෙන තියෙනවද VGA ප්‍රකාශන වගේ ගන්න. නිකම්ම දල වශයෙන් ගන්න. ඒ සමානයි මොකක් හරි ඉලක්කම දීලා y සමානයි මොකක් හරි එකක් දීලා එහෙම නැත්නම් s ධන y සමානයි z ගන්නේ වගේ විදිහට VGA ප්‍රකාශන නිකම් මතකයි. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදිත් පොඩ්ඩක් තියෙන්නේ. ඒ වගේ පොඩි දෙයක්. මතක නැත්නම් ගණන් ගන්න එපා ඕනේ නැහැ. නැත්නම් ඒක මේ මතක නැත් එකම හොඳයි. හරි. මේ අපි අලුත් කොටසක් නිසා මේකේ නම වෙනස් කරලා මම ටක් ගාලා ගන්නම්. අපිට දැන්ට තියෙන ෆයිල් එකේ නම මම රීනේම් කරගන්නවා. සමහර රීනේම් කරන පාර්ට් එක පිටින් නැතිවත් මම ෆයිල් එක 6 විදිහට දාලා මේක වෙනස් කරගන්නවා. ඊළඟට package.json එකෙත් අප්ඩේට් එක මම change කරලා අලුතෙන් ෆයිල් එකක් ගන්නවා. new file typescript file main ts කියලා main dot dot එක අපි දාගන්න උඩේ d dot ගන්නවනේ main ts හරි generics නමර බය වෙන්නත් එපා අහලා තියෙනවා නම් අමාරුයි කියලා ඒකට දැනන් ගන්නත් එපා ඒ ඔක්කොම මතක් කරලා දාන්න හරිද මෙන්න මේකයි කතන්දරේ හරි මෙච්චර කල් අපි ටයිප් දුන්නේ කෙලින්ම ඩිරෙක්ට් අපි ටයිප් දුන්නානේ මෙන්න මේ වේරියබල් එකේ එහෙම නැත්නම් මේ ෆන්ක්ෂන් එකේ ඔබ්ජෙක්ට් එකේ ක්ලාස් එකේ ටයිප් එක මේකයි කියලා ඩිරෙක්ට් දුන්නානේ. හැබැයි ජෙනරික්ස් වලදී සිද්ධ වෙන්නේ අපි ඩිරෙක්ට් දෙන්නේ නැහැ. අපිට ප්‍රෝග්‍රෑම් එක අතරතුර එහෙම නැත්නම් අපි කෝඩ් එක ලියාගෙන ප්‍රෝග්‍රෑම් එක අතරතුර දිනනට ඒ කියන්නේ ඩෙවලොප් ස්ටේජ් එකේදී එක් ස්ථානවලදී ඒ කියන්නේ මේ ටයිප් එක හදපු තැන නෙමෙයි වෙනත් ස්ථානවලදී ටයිප් එක චේන්ජ් කරන්න පුළුවන් පහසුකමක් ලබා දෙනවා ජෙනරික්ස් වලින්. කෙලින්ම කියනවා නම් ඩයිනමික් ටයිප් ලබා දීමේ ක්‍රමයක් තමයි මේ ජෙනරික්ස් කියලා කියන්නේ. ඩයිනමික්ලි තමයි ටයිප් එක දෙන්නේ. ඩිරෙක්ට් නෙමෙයි. ඩයිනමික්ලි දෙන්නේ. කොහොමද දෙන්නේ? නිකන් මෙහෙම හිතන්න. හරි. මම මොකක් හෝ වේරියබල් එකක් හදා ගන්නවා කියලා අපි හිතමු. අපි හිතමු let ගණන් කියලා. let t හරිද නිකන් මම අකුරක් දාගත්තා let t equal කියලා මට මොකක් හරි එකක් දෙන්න පුළුවන් මෙතන ඉලක්කමක් එහෙම එකක් දෙන්න පුළුවන් නේ ඊට පස්සේ වෙලාවකදී මට මේ t එකේ තියෙන value එක දැන් මෙතන අපි value එකක් විදිහට ගත්තොත් දැන් t අපි සමාන කරලා තියෙන 3ට ඒ කියන්නේ 3 කියන ඉලක්කම වෙනුවට මට t පාවිච්චි කරන්න පුළුවන් ඒකනේ අර්ථය නේද ඕනනම් t වෙනුවට 3 පාවිච්චි කරන්නත් පුළුවන් ඒ දෙපැත්තම තියෙනවානේ හරිද ඒ කැලි දෙකම තියෙනවා හරි ඒ වගේ මට t ගේ අගය පස්සේ වෙලාවකදී ආයි මෙතනදී වෙනස් කරන්නත් පුළුවන්. අපි ඒක සාමාන්‍යයෙන් දන්න දේ නේ. දන්න කාරණාවනේ. හරි. ඒතර වේරියබල් එක වැලියු එක අපිට වෙනස් කරන්න පුළුවන් වේරියබල් එකක් කියලා කියන්නේ ඒකනේ. හරිද? ටයිප් එකකත් ඔන්න ඔය විදියටම අපි අකුරක් වචනයක් ගොඩක් වෙලාවට අකුරක් දීලා ඒ අකුරට යම් ටයිප් එකක් පස්සේ ආදේශ කරන ක්‍රියාවලියක් තමයි ඔය ජෙනරික්ස් කියලා කියන්නේ. දැන් බලන්නකෝ let t 3යි කියන එක මම මේ වෙලාවෙම දැම්මා. ඒ කියන්නේ declaration and assign කියන්නේ අපි variable එකක් declare කරලා ඒ වගේම value එකක් assign කරලා තියෙනවා. දැන් මට ඕනනම් variable එකක් declare කරලා value එකක් assign කරනවා කියන එක මාරු කරන්න පුළුවන්. එකම තැන කරන්නේ නැතුව වෙනත් තැනකදී ආයි කරන්න පුළුවන් නේ. හරිද? මට variable එකක් declare කරන්න පුළුවන් let capital P හරිද ඊට පස්සේ වෙලාවකදී මම P equal කියලා මොකක් හෝ value එකකට දෙනවා දැන් මෙතනදී ඒක වැරද්දක් විදිහට කියන්නේ මොකද මෙතන මේ type එක මේ P ගේ type P ගේ එක automatically අරගෙන තිනවා P okay capital P දාන්න in type අරගෙන තිනේ දැන් හරි
any type හරි. P ට P හරි. මම සිම්පල් P දාගෙන තියෙනවා. හරිද? දැන් P ගියාගේ 8 කියලා තියෙන්නේ. දැන් මම P ගියාගේ ආයි වෙනස් කරොත් කැපිටල් P ගියාගේ මම ස්ට්‍රින්ග් එකකට මාරු කරොත්. හරිද? ඇයි එහෙම උනේ? P ගියාගේ any කියන මාර්ගයට මාරු වෙලා. නේ? හැබැයි අපිට මොකක් හෝ මේ තැනක තියෙන ටයිප් එකක් any විදියට දාන එක එහෙනම් ඉතින් අපිට ටයිප් ස්ක්‍රිප්ට් ඕනේ නැහැ. any විදියට දානවා. මේ ටයිප් ස්ක්‍රිප්ට් නැතුව යන්න පුළුවන්. ටයිප් මෙච්චර කාගෙන ටයිප් ස්ක්‍රිප්ට් දාන්නේ. any දාලා වේරියබල් එකක් හදන්න නෙමෙයිනේ. නේද? හැබැයි මට අවශ්‍යතාවයක් තියෙනවා එක් තැනකදී P කියන වේරියබල් එක නම්බර් විදියට perform කරන්නත් තවත් තැනකදී ඒක ස්ට්‍රින්ග් විදියට perform කරන්නත් ඕනයි කියලා හිතමු. එහෙම එකක් ඕන කියලා හිතමු. දැන් ඔයාලට ටග් ගාලා ඔලුවට එනවා අපි කලින් කියපු ඒවත් එක්ක නැත්නම් කලින් කතා කරපු දේවල්ත් එක්ක. එහෙනම් ඉතින් P ට ටයිප් එක සයින් කරන්න පුළුවන්. අපිට number all string කියලා. නේ? එහෙම සයින් කරන්න පුළුවන් කියලා ඔලුවට එනවනේ. නමුත් ඒකට වඩා ටිකක් ගැඹුරු කතාවකට මං ගියොත්. මට මේ change එක දැන් number string boolean කියන කොටස් වලින් එහාට ගිහිල්ලා විවිධ range යටතේ change කරන්න ඕනි කියලා කිව්වා. ඒතකොට ඒ ඔක්කොම දෙන්නද? නේද? එතන practically ප්‍රශ්නයක් තියෙනවානේ. නේද? සාමාන්‍යයෙන් අපිට දැන් මේ අපි tuple එකක් කතා කරන්නේ නේ. එතකොට මොනවද? array එකක එක variation තියෙනවා. object එකක ගත්තොත් තවත් variation තියෙනවානේ. තවත් සමහරක් වෙලාවට මෙයා ෆන්ක්ෂන් එකක් විදියට හදන්න පුළුවන්. දැන් ඔය හැම එකකම මට P කියන variable එක එක් වෙලාවක string, එක් වෙලාවක number, එක් වෙලාවක මොකක් හෝ array එකක්, එක් වෙලාවක ඊට වඩා වෙනස් විදිහේ array එකක්, එක් වෙලාවක object එකක්, ඊටත් වඩා වෙනස් විදිහේ object එකක්, තවත් වෙලාවක function එකක්. ඔය ඔක්කොගෙම type දෙන එක practically අමාරුයිනේ. හැම එකෙම type එක දෙන එක. මං කියන එක තේරෙනවද නේද? එහෙනම් practically අපි ඔක්කොගෙම මම මෙන්න මේ දෙනවා කියලා හිතුවා. පස්සේ වෙලාවක ඊට වඩා වෙනස් ආකාරයකින් type එකෙන්න පුළුවන්. string number boolean කියන ටිකේදී ඒක එක විදියක් තමයි. ඒක එච්චරයිනේ. හැබැයි ඔක array එකකට යද්දි, tuple එකකට යද්දි, object එකකට යද්දි variation කොච්චරක් තියෙනවද කියලා හිතා ගන්න බැරි තරම් ප්‍රමාණයක් තියෙනවනේ. එහෙනම් අනන්ත වූ variation තොගයක් අපිට ගන්න පුළුවන්. මං කියන එක පැහැදිලිනේ. හරි. එහෙමනම් අන්න ඒ අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මෙතනදී මේ generics කියන එක නිර්මාණය කරන්නේ. අපිට එක් ස්ටේජ් වලදී අපි බලාපොරොත්තු වෙන ටයිප් එක කුමක් හෝ වේරියබල් එකකට හෝ ෆන්ක්ෂන් එකකට හෝ ක්ලාස් එකකට මොකක් හරි එකකට වේරියේට් කරමින් නැත්නම් චේන්ජ් කරමින් ලබා දෙන්න කියන අර්ථයත් එක්ක. හරි. දැන් මේ ටිකේ ඕ ටික මොහොම ඔළුවේ තියාගෙන මෙන්න මෙහෙම එකක් බලන්න. මම හදනවා අපි හිතමු ඔබ්ජෙක්ට් එකක්. මම ඔබ්ජෙක්ට් එකක් හදා ගන්නවා කියලා හිතමු. නෑ අපිට ඔබ්ජෙක්ට් එකට ටයිප් එක ලියමු. හරි. type obj type obj equal name. hey අපිට type ලියන්න වෙද්ද? type obj name string cannot find name type main interface. okay another person interface කල්මාක් එකනේ type පික් මිස්ටේක් අකුරක් වරදී මෙතන මම ඒකයි අකුරක් කරදුනා වගේ එකක් නෑ දැක්කේ නෑ කම ඒක කවුල නෑ හරි type එක on object දාගත්ත name string මට එක් වෙලාවක name එක number ඒ නම් දැන් හිතන්න යන්න එපා මේ name එක number තියෙනද ඒ වගේ හිතන්න යන්න එපා හරි මොකද මේ කියලා දෙන එක තේරුම් ගන්න හරිද එක් වෙලාවක number වගේ එනවා නම් මට මේ එකක් තියාගෙන වැඩේ පේන්නන්නේ ඕන හරි number වගේ එනවා නම් ඔහොම දැන් ඕපරේටර් ද පස්සේ වෙලාවක මට නම් name array එකක් එනවා. ඒතර ආයෝ ඕපරේටර් දාන්නද මම. AI එක සජෙස්ට් වෙච්ච නිසා ඒජ් එකක් ගත්ත කමන්නේ නැහැ තියෙනවද? හරි.
එතකොට මට මෙතනින් ඇරේ එකක් එනවා නම් අයිමස් සැරයක් ඇරේ එකක් ලියන්නට නේද? ස්ට්‍රිං නේ. ස්ට්‍රිං අපි හිතමු ඇරේ. හරිද? ඔහොම මං කොච්චරක් ලියන්නද නේම් කියන එකට? එන්නේ මේක වෙන්නේ නැති මේක වෙන්නේ නැති මේක වෙන්නේ නැති කියලා. දැන් ප්‍රැක්ටිකලි අවුලක් තියෙනවනේ එතනනේ. මං කියන එක තේරෙනවනේ. හරි. එහෙමනම් අපිට පුළුවන් මෙතන නේම් වලට තියෙන ටයිප් එක මං අර ලියන වෙලාව, ඒ කියන්නේ මෙයා පාවිච්චි කරන වෙලාව තියෙනව නේද? ඒ කියන්නේ මේ මොනවද මේ ටයිප් එක පාවිච්චි කරන වෙලාව තියෙන්නේ. අපි මෙතන T අකුරක් දාගමුනේ. කැපිටල් T අකුරක් ගැලපෙනවනේ ටයිප් එක. පාවිච්චි කරන වෙලාවදී දාගන්න පුළුවන්. අන්න ඒක කරන්නේ මෙතන අපි මේ ටයිප් එක ලියනවනේ. ටයිප් එක ලිව්වයින් පස්සේ ඒ කියන්නේ ටයිප් එකේ නම ලියනවනේ. ටයිප් ලිව්වා ටයිප් එකේ නම ඊළඟට තියෙන. ටයිප් එකේ නම ලිව්වයින් පස්සේ මෙන්න මෙහෙම greater than less than symbol එකක් දාන්න. හරිද? ওই symbol එක දාලා කැමති අකුරක් දාන්න. එහෙම නැත්නම් නමක් දාන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ අකුරක්. හරිද? අපි අකුරක් දාමු. ඕම්. ඔම අකුර නිකන් ගණකන එපා. අකුරක් දැම්ම එච්චරයි. හරිද? දැන් මෙතනට ඉතින් අකුරට බය වෙන්න යන්න එපා. හරිද? අකුරන්නේ දාල්දී. හරි. T කියලා දැම්ම. ඔබ T කියලා දැම්ම. මෙතනින් ගත්ත T මෙතනට දැම්ම. තේරුණාද? හරි. දැන් බලන්න. T සමානයි 3යි. ඒ කියන්නේ T වෙනුවට 3 ගන්න පුළුවන්. 3 වෙනුවට T පාවිච්චි කරන්න පුළුවන් නේ. 3 වෙනුවට T පාවිච්චි කරන්න පුළුවන් කියන එක තමයි මේකේ අර්ථය. එහෙම නැත්තම් T වෙනුවට 3 ගන්න පුළුවන් කියලා කියන්නත් පුළුවන්. දෙපැත්තම තියෙනවානේ. මේ හරි. දෙකම එක දන්නේ කිව්නේ කොහොමද? දෙපැත්තම තියෙනවානේ. හරි. හා. දැන් බලන්න මම ඔබ්ජෙක්ට් එක හදනකොට const object obj colon මේ AI suggest එක හරි ඇත්තටම නමුත් අර මම පැහැදිලි කරන්න ඕන නිසා t obj මෙතනදී මම මොකක් හෝ ටයිප් එකක් දෙනවා. මොකක් හෝ ටයිප් එකක්. අපි කියමු number කියලා. number. කමක් නැහැ. equal the value දෙන්න ඕන. හරිද? value දෙන්න ඕනේ. හරි. බලන්න name කියන එකට automatically number එකක් assign වෙලා තියෙනවා. automatically number. t object කියන එක මම හොව කරොත් මම දැන් මෙතන type eds එක පෙන්නනවද කියලා. හොව කරලා බලන්න VS code එකෙන් පාවිච්චි කරනවා නම් type alias එකේදී අපි මෙතන දාපු එක තමයි එන්නේ. කියන්නේ මෙන්න මේ කැලේ තමයි එන්නේ. මෙතනින් දාපු එක තමයි එන්නේ. නමුත් name කියන එකට මට දැන් string දාන්න පුළුවන්ද කියලා බලන්නකෝ. මට මෙතන string දාන්න පුළුවන්ද? හරි. එරේ එකක් විතර පෙන්නනවා. නමුත් එරේ එක highlight වෙලා නම් තියෙන කොයිද? මම හිතන්නේ මගේ code edit එකේ මොකක් කරේ අවුලක් තියෙනවා. page එක රතු පාටින් පෙන්නනවා. ඒ වුණාට line එක රතු පාට කරලා නැහැ. වෙන මොකක් කරේ වලද? edit එකේ ප්‍රශ්නයක් වගේ. මොකක්ද ප්‍රශ්නේ? main.ts අපි මේක run කරලා බලමු. මම හිතන්නේ මගේ edit එක මොකක් කරේ වල ගිහලා තියෙනවා. හරි. අපි චුට්ට මේක run කරමු. log obj හරි. ඒක දිගටම රතු පාට පෙන්නනවා මොකද? කොහරි තැනක මම අඩුපාඩුවක් කරලා තියෙනවා. මේ කැල ටික අපි අයින් කරමුද? පොඩක් කමෙන්ට් එකක් කරමු. හරි ඒකෙන් මේ ප්‍රශ්නේ තියෙන්නේ. type object හරි. බලවරන් කරලා දීලා. value එක පෙන්නනවා. analyzing part එක කරනවා. අයියෝ. edit එකක් මේ වෙලාවටම තමයි හදලා. හරිද? ඒ මං හිතන්නේ AI එකේ මොකක් හරි කේස් එකක් හරි ඒ මොකක් හරි අවුලක් තියෙනවා විතර page එකේ හරියට පෙන්නන්නේ නැහැ. කොහොම හරි ඒක තව අතක තියන්න. VS Code පාවිච්චි කරනවා VS Code එකේ මේක ගන්නට වෙන්නේ නැහැ. මේක මොකක් හරි වැඩක් කරනකොට තමයි මොකක් හරි අප්ඩේට් එකක් යන්නේ. හරිද?
එඩිට් එක රතු පාට වෙලා තියෙනවා මේ පේජ් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. හරි ඒ වගේම මෙතන හරිනම් මට එරර් එකක් එන්න ඕනි මෙතනින් අර මම ස්ට්‍රින්ග් එකක් දාපු එක. මේ ගානට ලොව් කරන්නේ. හරි. ඇනලයිසින් තමත් ඇනලයිසින්. හරි. මේ කතාව තේරුම් ගන්න. දැන් අපි ටයිප් එක හදාගත්තා. ටයිප් එක දාන තැනට මම අර මොකද්ද කරේ? greater than less than symbol අතර මොකක්කෝ අකුරක් පාස් කරා. හරි. ඒ පාස් කරපු අකුරම මට ඩයිනමික්ලි ටයිප් එක වැටෙන්න ඕනේ. ඒ කියන්නේ ඩිරෙක්ට්ලි ටයිප් එක නෙමෙයි. දැන් ඒජ් ගත්තොත් ඒජ් එකේ ටයිප් එක මම ඩිරෙක්ට් දීලා තියෙනවා. හැබැයි ඩයිනමික්ලි ටයිප් එක වැටෙන්න ඕනි කෙනා ගාවට ඇවිල්ලා ටයිප් එක ලෙස එයා පාවිච්චි කරනවා. ටයිප් එක විදියට මෙතන දාපු අකුර පාවිච්චි කරනවා. මෙතන දාන අකුර හෝ නම පාවිච්චි කරනවා. අකුරක් තමයි සාමාන්‍යයෙන් ගන්න. හරිද? එතකොට මොකද වෙන්නේ? අපිට ටයිප් එක දාන තැනදී කියන්නේ ඇත්තම කෙනාට ටයිප් එක දාන තැනදී කියන්නේ ඔබ්ජෙක්ට් එකට කියන්නේ වේරියබල් එකට ටයිප් එක දාන තැනදී අන්න අර ඩබල් කොටේෂන් අතරේ දාපු මෙන්න මේ කෙනා වෙනුවට සැබෑම ටයිප් එකක් අසයින් කරන්න පුළුවන්. ඇත්තම ටයිප් එකක් අසයින් කරන්න පුළුවන්. එහෙම ටයිප් එක අසයින් කරයින් පස්සේ මෙයාට ඒ අදාළ ටයිප් එක වැටෙන්න පටන් ගන්නවා. මම දන්නේ මේකේ පොඩි අවුලක් තියෙන නිසා ඔයාලට පේනවද කියලා. රන් කරද්දි බලන්න. මේ කෝඩ් එක ලියද්දි බලන්න ලියනකොට බලන්න. මේ නේම් කියන කෙනා මම හෝවර් කරද්දි මට නේම් කියන කෙනාගේ ටයිප් එක නම්බර් ටයිප් එකෙන් තියෙන බව පෙන්නනවා. මොකද මෙතනින් දාලා තියෙන නම්බර් නිසා. හරිද? ඒක බලන්න. හරි. මෙතන මේ රෙකෝඩින් එකේ අවුලක් කියන්නේ ඇනලයිස් එකක් කරනවා මොනවද බන්ත. හරිද? ඔහොම තමයි. දැන් ඩන්ඩුන් ඉනියා තියෙනවා. හරි. මෙතන අපි වෙනත් එකක් දැම්මොත්. හරි. මම මෙතන දානවා බූලියන්. බූලියන්. හරි. බූලියන් ඕ නැත්නම් මම තව දානවා බූලියන් ඕ number array. බූලියන් ඕ number array. බූලියන් ඕ number array. ඒතර මොකද වෙන්නේ? අර කතන්දරේම තමයි. මට පුළුවන් මෙතනදිත් අර name කියන කෙනාට මේ value එක අර දැන් කලින් දැම්මේ number කියලා දැන් මේ විදිහට change කරලා දානවා. මෙතන තමන් string එකක් දැම්මොත් string එක වැරදි බව පෙන්වන්න ඕන. string එක වැරදි කියලා පෙන්වන්න ඕන. අපි මේක save කරලා ඔක උතන්දි රන් වෙනවා. අපි මෙයාව රන් කරමු. ඒ කියන්නේ compile එක රන් කරමු. build එක. හරිද? one error found. හරිද? name t name which is declared type okay. string අපි string එකක් පාස් කරලා තියෙන්නේ. මෙතන බලාපොරොත්තු වෙනවා boolean value එකක් නේ. අපි true එකක් දාමු. true එකක් පාස් කරමු. true. true පාස් කරලා මම save කරලා ආයෙ අපි build එක run කරමු. හරි. ආයෙ build command එක දාමු. බලන්න process එක finish වෙලා තියෙනවා. කිසිම error code එකක් නැතුව. තේරෙනව නේද? හරි. මෙතන කතල් ටිකක් දීලා තියෙනවා. ඒක ගණන් ගන්න එපා. edit එකේ ඇවුලා. හරි. පැහැදිලිද දැන්? අපිට පුළුවන් දැන් මේ මෙතනදී ඔබ්ජෙක්ට් එකක්ද මේ අපිට වෙනත් එකක් වුණත් පාවිච්චි කරගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. වෙනත් එකක පව ටයිප් එක මේ වගේම කරන්න පුළුවන්. ටයිප් එක ඩිරෙක්ට් දෙන එක වෙනුවට ඩයිනමික්ලි අපි ඒක පාවිච්චි කරන වෙලාවේදී ටයිප් එක දෙන්න පුළුවන්. මතකද අපි මේ ටයිප් ස්ක්‍රිප්ට් පාවිච්චි කරලා ඔය රියැක්ට් වල එහෙම සමහර ප්‍රොජෙක්ට් කරන වෙලාවේදී අර ටයිප් එක දාන තැනදී යූස් ස්ටේට් එක එහෙම වගේ මෙන්න මේ වගේ කැලලක් දැම්ම මෙන්න මේ වගේ නේ මම ඒ වෙලාවේදී ඒක කිව්වේ අර ටිකක් අර මතකේ හිටින්නේ මම නැත්තම් ඒ මොනිටර් එක යන්නත් එක්ක බෙල්ල හයි කරනවා කියලා සටක් කරලා යනවලු නේ අර බෙල්ලට අපි ටයිප් එක දැම්මා කියලා ටික කරේ නේද අන්න එතකොට ඒ දේ කරන්නේ එහෙමයි ෆන්ක්ෂන් වලටත් මේක කරන්නේ කොහොමද කියලා බලමු මේක ඔලුවට ගණන් ඇති ජෙනරිස් කියන ලොකුට එහෙම අමාරුයි කියලා හිතන්න යන්න එපා ඒකේ එහෙම ලොකු අමාරුවක් නෑ ඔව් මේ අර ටයිප් හොයද්දි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ කැල්ල පැත්තක තියනකො ජෙනරික් කියන ටර්ම් එක තුල එහෙම අමාරුයි කියලා කියන දෙයක් නෑ හරිද ටයිප් එක වෙනුවට ඒ කියන්නේ ඩිරෙක්ට් ටයිප් එක වෙනුවට අපි අකුරක් පාවිච්චි කරනවා ඒ අකුර තියෙන තැනට අපිට පුළුවන් ටයිප් ඇසයින් කරන්න ඕක තමයි
කතන්දර. හරි. අපි බලමු අනිත් ඒවාට කොහොමද ජෙනරික්ස් එකතු වෙන්නේ ෆන්ක්ෂන්ස් වලට කොහොමද කියලා බලමු. මේ කියන්නේ අර ඇනලිස් කතන්දර ටිකක් දෙන්න ඉවරයි. මම මෙතන දැන් වැලියු එකක් දාගත්තොත් ටක් ගාලා පෙනේ වාට. හරි අතනින් එර එකක් පෙන්නනවා. ඒ ලයින් එකේ අවුලක් තියෙනවා කියලා. ඒතකොට ඩයිනමික්ලි ටයිප් වැටෙන්නේ අන්න ඒ වගේ. හරි. දැන් අපි ඔබ්ජෙක්ට් එකක දාගත්තේ ඇරේ එකකට වගේ ටයිප් එක යනවා නම් කොහොමද? ඇරේ එකකට ටයිප් එක අසයින් කරනවා නම් නිකන් දල වශයෙන් අපි ගමු. දල වශයෙන් අපි බිල්ඩ් එක නැතුව div එකට රන් වෙන්න කියලා දෙමු. හරි div එක මෙහෙම රන් කරමු. මම මෙතන ටයිප් එක අයින් කරන්නම්. මෙතන අපි එක ඉලක්කම දැම්මොත් ඉඩ දෙන්නේ නෑ. තේරුණානේ? හරි. හරි. මෙතන කියන්නේ boolean the true tr u e true එකකට විතරයි ඉඩ දෙන්නේ. අපි array එකකට type එක දානවා dynamically array එකේ තියෙන දේවල් change කරන්න පුළුවන් වෙන නිසා array එක. උතර type එක දානකොට කොයි විදිහටද ගන්නෙ? හරි. අපි එහෙම ගන්නවා නම් එහෙම දාගන්න මෙහෙම කරන්න පුළුවන්. ඉන්ටර්ෆේස් වලටත් ඔහොම තමයි. අර විදිහටම තමයි. ඔබ්ජෙක්ට් එකකට විතරයි ඉන්ටර්ෆේස් මම නිකන් දල වශයෙන් ලියන්නම් ඉන්ටර්ෆේස් අපි කියමු obj කියලාම obj obj අර විදිහටම තමයි. කිසි වෙනසක් නැහැ. ඒකම තමයි ඒ විදිහට දාගෙන යන්න පුළුවන්. ඉන්ටර්ෆේස් එකේදී ඒ ටයිප් එකකින් එක දැන් එකක් නෙමෙයි අපිට දැන් දෙක තුනක් තියෙනවා නම් මොකද කරන්නේ? දෙකක් තුනක් තියෙනවා. එහෙමනම් මොකද කරන්නේ? age ඒකේ ටයිප් එක කොහොමද දෙන්නේ? මෙතන මේකෙන් පස්සේ කමාවක් තියන්න ප්‍රශ්නයක් නැහැ. කමාවක් තියලා කැමති තරම් අපිට අරන් යන්න පුළුවන්. මං කියන r කියලා. හරි මෙතනින් r. එම ගැටලුවක් නැහැ. කැමති තරම් ප්‍රමාණයක් අරන් යන්න. ඒක කමාද දා ඒ ටිකම තමයි අපි කන්ටිනියු කරගෙන යන්න ඕනි. තේරුණාද? මේ ටිකම කන්ටිනියු කරගෙන යන්න තියෙන්නේ. හරි. දැන් array එකකට දානවා නම් array එක type එක වටනවා අපි හිතමු array එක නම් දැන් type ages එක අපිට අතින්ම ලියන්න සිද්ධ වෙනවා නේද? එතකොට මම ලියනවා type t a array t array මොකක්ද type එක කියලා අපිට assign කරගන්න තියෙනවා. මම කියන k කියලා. k හරි k equal k array බලන්න k equal k array k equal k array නෙමෙයි මෙයාද type එක array මෙතන generics වලින් අපිට type එක දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කියනවා ඒ දෙන වර්ගෙන් array එකක් කියලා. ඒ දෙන වර්ගෙන් array එකක්. දැන් අපි ඒකෙන් object එකක් අපි ඒකෙන් array එකක් නැත්නම් ඇත්තම මේ variable එක හදන්න කිව්වොත් කොහොමද? const අපි කියමු arr array t array දැන් මොකද කරන්නේ අපි t array එකෙන් පස්සේ dynamically type එක දෙන්න ඕනේ. මොකද්ද මන් දාන type එක කියලා. මං කියනවා මෙතනදී මෙහෙම string or number හරි. දැන් මෙතනින් equal array මට මොනව ලියන්න පුළුවන්ද? string එකකට ඉඩ දුන්නා. number එකකුත් මේකත් දාන්න පුළුවන් වේද? number එකකටත් ඉඩ දෙනවනේ. නේද? number එකකටත් ඉඩ දෙනවා. බලන්න. මේ array මෙතනින් මේක පෙන්නනවා. හරි මේකෙන් දැත්තට පස්සේ මම දන්නේ මෙතන හරියට පෙන්වන්න ඔටෝමැටිකලිම අපිට string සහ number කියන දෙකම මේ array එකට දාගන්න පුළුවන්. කිසි අමතර කතන්දරමකුත් නැහැ. තේරුණාද? වැඩි ලීසි නේද? හරි. අනේ විදියට අපි හදන එක තමයි ඔය dynamically type එක දෙනවා dynamically හදනවා කියන එක කියන්නේ. dynamic වැඩේ කරනවා කියලා කියන්නේ ඕක තමයි. ඒ array එකට සම්බන්ධ. tuple එකකටත් ඔය විදියටම කරන්න පුළුවන්. tuple එකකට හදනවා නම් කොහොමද කරන්නේ? අකුරක් දාගෙන type එක තමයි. හරි ලීසි කතන්දරයක් දැන් රිසල්ට්. හරි. එක එක ඒවට අපි එක එක පැතිවලින් බලමු කොයි වගේද යන්නේ කියලා. අපි tuple එකකට හදනවා නැත්නම් tuple එකකට හදනවා නම්
හරිද? type ටබල් එකක් කොයි වගේද? array එකක්ම තමයි. හැබැයි ඒකේ තියෙන විශේෂත්වය මොකද්ද? විශේෂත්වය තමයි මොනවද මේ array එකේ index by index අපි type එක දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ තැනින් තැනට මොකක්ද එන්න ඕනි කියන එක වේලාසෙනීම අපි දීලා තියෙන එක තමයි ඒකේ තියෙන විශේෂත්වය. දැන් අපි ගත්තොත් t tuple හරිද? type tuple equal අපි generics එක දාගමු generics හරිද? generics තව එකක් මම ලස්සන එකක් පෙන්නන්නම්. හරි generics හරි අපි කියමු මේක t කියලා. t කියලා කියමු. හරි නෑ එච්චර සංකීර්ණ කරන්න ඕනේ නෑ. මම හිතන්නේ දැන් මම එච්චර සංකීර්ණ කරොත් ඔයාලා මේක නා ගන්නවා. ඒ නිසා මුලින්ම මම මේ ටික හදාගෙන ඉන්නවා. හරිද? ඊට පස්සේ මම ඊළඟ එකේදී මේ මම කරන්න ගිහින් කරලා පෙන්නන්න. හරි නැත්නම් ඔබ නානවා කියලා කියන්නේ නානවා වෙන්නත් පුළුවන් ඒක නිසා හරි. ඔන්න ටබල් එක ටයිප් එක දාගත්තා. ඊට පස්සේ අර ඉතුරු කැලේ ටිකක් කියලා දුන්නාට පස්සේ මම ඕක කියලා දෙන්නේ හොඳයි. බලමු මොනවද කියලා. මම මෙතන දාගන්නවා const tuple ඒ ප්ලේස් වලට අපිට වැලියු එක දාගෙන මෙන්න මේ ටයිප් එක තමයි මෙතනට එන්නේ කියලා කියාගෙන අර යන්න පුළුවන්. දැන් නිකන් දල වශයෙන් මෙන්න මෙතනට අපි මෙහෙම එකක් කළොත්. එතන ටයිප් එක මෙන්න මේකයි කියලා දැම්මොත්. මම ටයිප් එක දානවා මෙතනට. හරිද? name string age number අවුලක් නෑ අර මැදට තියෙන්නේ මේ කියන්නේ මැදට අපිට කැමති ටයිප් එකක් දාන්න පුළුවන්. ඒක ගැටලුවක් නෙමෙයි. හරිද? ප්‍රශ්නයක් නෑ. හරි. and හරිද? name string object එකක් okay page හරි. එහෙම අරන් යන්න පුළුවන්. ෆන්ක්ෂන් එකකට ටයිප් එක දානවා කොහොමද? මෙන්න මේකම තමයි මම මේ ඊළඟට චුට්ටක් අප්ඩේට් කරලා මම මෙතන ඇත්තටම ලියන්න ගිහපු කරන්න යන්නේ. හරි. ඒක ඊළඟ ගියා බලමු. දැන්ට මේ ටික ප්‍රැක්ටිස් කරන්නකෝ. එතකොට ඔයාලට හුරු වෙනවා. මේ ටයිප් ටික වැඩෙන හැටි, ඩයිනමික්ලි ටයිප් දාන හැටි ඒ ටික හුරු වෙනවා. ෆන්ක්ෂන් එකකට කොහොමද කරන්නේ? ෆන්ක්ෂන් එකක පැරාමීටර්ස් වලට ටයිප් එක අපි ඩයිනමික්ලි දෙනවා. එහෙම කරොත් කොහොමද කරන්නේ? අපිට මෙහෙම කරන්න පුළුවන්. const my efficiency fund අපි කියමු මෙන්න auto suggest කරනවා fund equal හරිද suggest එක අරගන්න මොකද මේ කරලා තියෙන්නේ function එක පටන් ගන්න තැනට ඉස්සරහින් අර වගේම මේ greater than less than symbol දාලා තියෙනවා ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ අපි දාන variable මෙතන තියෙන මේ parameters වලට මෙතනින් දාපු ඒවෙන් අර t ද b ද ඒ ටික දාලා තියෙනවා තේරුණාද ඊට return එකේ type එකත් ওই විදිහට දාලා තියෙනවා අපිට ඕන return එකේ type එක මොකක් කරන්න පුළුවන්ද return එකේ type එක අවශ්‍ය නම් ඊළඟ option එක විතර අරන් ඉන්න පුළුවන් මෙහෙම කමාවක් දාලා මම o කියලා කියනවා output වගේ අදහස එන්න හරි o මම මෙතනින් කියනවා return එකේ type එක o කියලා return එකේ type එක o කියලා අවුලක් නැහැ තට රිටර්න් එක ඕවර්ගෙන් අවුට්පුට් වෙන්න ඕනේ මේ ෆන්ක්ෂන් එක ඇතුළේදී එතකොට කවුද දැන් ඕ කියලා කියන්නේ දැන් මේ වගේ එකකදී කවුද ඕ කියලා කියන්නේ අවුලක් යනවානේ කොහොමද එතන ඒ වගේ එකක් රිටර්න් එක අපි අල්ලන්නේ අපි එළියට රිටර්න් එක දෙන්නේ මේක මෙතන අවුට්පුට් එක මෙයා කොහොමද ඒක අල්ලන්නේ අපිට මේ වගේ තැනකදී මම අර කියලා මේ කිව්ව මතකද අපිට පුළුවන් සමහරක් තැන් වල ෆන්ක්ෂන්ස් ලියවෙන්න ඒ ෆන්ක්ෂන්ස් වල අවුට්පුට් එක වෙන්නේ මේ ඒක සෝරි ෆන්ක්ෂන් එකක
පැරාමීටර් විදියට ෆන්ක්ෂන් එකක්ම ගන්න පුළුවන්. ඒ ෆන්ක්ෂන් අභ්‍යන්තරයේදී ඇක්සස් කරන්න, ඒ කියන්නේ අභ්‍යන්තර ක්‍රියාවලියක් තුල පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඒ ෆන්ක්ෂන් එකක් පැරාමීටර් එකක් විදිහටම ගන්න කතන්දරයක් ගැන කිව්වා. ඒක ප්‍රැක්ටිකලි බලනවා කියලා කිව්වා. මේ පස්සේ වීඩියෝ එකදී දැන් මෙතනට අපි මොකද කරන්නේ? දැන් මේ අවුට්පුට් එක ඕ කියලා කියනවා. ඒතර මොකද කරන්නේ? හරි. රිටර්න් එක ASO එහෙම දාන්න බෑනේ. අපි යම් ප්‍රොසෙස් එකක් කරලා අවසානයේදී ඕනම අවුට්පුට් එකක් නිර්මාණය කරගන්න ඕනි නේ. අපි කියමු මෙහෙම const c එයාගේ ටයිප් එක O, එයාගේ ටයිප් එක O, හරිද? එයාගේ ටයිප් එක O, මේක සමානයි A plus B. ගන්න අමාරු වෙයි ඒක. A plus B කියලා. මොකද A plus B C වෙනවා කියලා කියන්න අමාරුනේ ඇත්තටම නේ. A plus B C වෙනවා කියලා කියන්න අමාරු. යම් ප්‍රොසෙස් එකක් අවසානයේ මෙයාගේ අවුට්පුට් එක ඇක්සස් කරන්න පුළුවන් වෙන තමයි තියන්න වෙන්නේ. return C ඔම දාන්න පුළුවන්. නමුත් මෙතන රවුල තියෙන්නේ මෙතන අපි ප්‍රොසෙස් එකක් හිතලා තමයි මේක කරන්න වෙන්නේ. ඒක අවුට්පුට් එක දැන් අපි සාමාන්‍ය මේ වගේ එකක් අපි කරනවා අර data fetching එකකදී වගේ එද්දි අවුට්පුට් එකේ මොන වගේ එකක් දෙන්නේ කියන එක අපි කියන රෙස්පොන්ස් එක විදිහට මොකක්ද දෙන්නේ වගේ එකක් දානවා. ඒතකොට මෙතන ප්‍රොසෙස් එකක් අතර තමයි මේක ලියන්න වෙන්නේ. දැන් මෙතන තියෙන දේවල් එක්ක ඒක ප්‍රැක්ටිකල් ලියන්න අමාරුයිනේ. අපි ෆන්ක්ෂන් එකේ අවුට්පුට් එක විදිහට ටීම දෙමු. ටීම අවුට්පුට් එක විදිහට දෙමු. දැන්ට ටීම දෙමු. හරි. දැන්ට දෙන්නේ. දැනට ටීම දෙමු. අපි මේක ප්‍රැක්ටිකලි බලනකොට අපි ප්‍රොසෙස් එකක් කල්පනා කරලා API කෝල් එකක් වගේ ගැලපෙනවා මෙතනට. මේ වගේ වැඩකට API කෝල් එකක් වගේ ගැලපෙනවා. අවුට්පුට් එක බව ඒතකොට වෙනම තමයි අපිට අසයින් කරන්න වෙන්නේ. ප්‍රොමිස් එකක් එතකොට යන්න වෙන්නේ. ප්‍රොමිස් කතා කරලවත් නැහැ තාමනේ. ඒතකොට මෙතට එක් ගන්න එක අවුල් යනවා. අපි ඒක නිසා රිටර්න් එකේදී මේ ඒ රිටර්න් වෙන්න කියලා දෙමු. දැන්ට රිටර්න් දැන්ට රිටර්න් හරිද? යම් ප්‍රොසෙස් එකක් මේක ඇතුළේ කරන්න පුළුවන් නේද? මෙතන ඕ තියෙනවා. ඕ පාවිච්චි කරලා හරි මම ප්‍රොසෙස් එකක් කරලා ෆන්ක්ෂන් එකේ ගන්න පුළුවන්. දැන් අපි මේ ෆන්ක්ෂන් එක කෝල් කරනවා නම් කොහේ හරි තැනකදී ෆන්ක්ෂන් එක කෝල් කරනවා නම් my function දාර මේ කිව්ව විදිය මේ මොනවද ඩිරෙක්ට්ස් එක වැලියු දාන්න පුළුවන්. අපි කියමු number කියලා. number, number. හරිද? number, number. එතකොට මේ පැත්තෙන් මේ අපිට ඒට දෙන්න වෙන්නේ නම්බර් එකක්ම තමයි. ඒතර මම මෙතන 1 කියලා දෙනවා. 1,4 කියලා හිතනවා. තාමත් මෙතන මේ එරර් එකක් තියෙනවා. මොකද අපි අවුට්පුට් එකට ටයිප් එක දීලා නැහැ. නේ? අපි අවුට්පුට් එකේ ටයිප් එක දීලා නැහැ. string. හරි. අවුට්පුට් එකේ string එකක් කියලා. හරි. ඒ විදිහට ටයිප් එක හදලා තියන්න පුළුවන්. මෙතනින් මෙන්න මේ වගේ එකක් තමයි අවුට්පුට් වෙන්නේ. අවුට් එක මෙහිමයි කිය. හරිද? හරි. ඒ වගේම තවත් වෙලාවට අපිට කරන්න පුළුවන් මෙතන T සහ R වලට ටයිප් එක මෙන්න මෙයාලා විතරයි එන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනට ටයිප් එකක් දීලා නැත්නම් ඔප්ෂනලි ටයිප් එක මෙන්න මේකයි. එහෙම හදත හැකියි. හරි? හරි. අපි මේ ෆන්ක්ෂන් කීවර්ඩ් එක දාලා ෆන්ක්ෂන් එකක් හදනවනේ. ෆන්ක්ෂන් කීවර්ඩ් එකකින් ෆන්ක්ෂන් එකක් හදනවනේ. කොහොමද යන්නේ? const එතකොට const නෙවෙයි function abc function abc එතකොට මෙන්න මේ වගේ නේ නේද? එහෙමනේ ෆන්ක්ෂන් එක දාන්නේ අපි. හරි. ෆන්ක්ෂන් එකේ බොඩි එක ගත්තා. හරි. මෙතනින් පස්සේ බොඩි එක ලියනවා. දැන් ටයිප් එක ලියවෙන්නේ කොහොමද? ටයිප් එක දැන් කොහොමද ලියවෙන්නේ? හරි. මෙතන ලියනවා a, b අර වගේ මේ b. දැන් ජෙනරික්ස් එක ලියනවනේ. කොයි වෙද්ද ලියවන්න පුළුවන්? හරිද? t, c t, c. එතකොට අපිට කියන්න පුළුවන් මෙතන a වලට
T colon T අනිත් පැත්තේ colon C සහ return එක void. එතකොට void return එකක් එහෙම නැත්නම් අපිට එකතර කියන්න පුළුවන් අයිමසර return එක අවශ්‍ය නම් string හෝ ඒකටත් අපිට අවශ්‍ය නම් type එකක් දෙන්න පුළුවන්. return ඔය විදිහට. හරිද? එහෙම දෙන්න පුළුවන්. ඒ වගේම output type එක පවා අපිට plan කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක තමයි output type එක. ඕන ඔය විදිහට functions වලට, object වලට, array වලට, tuple වලට අපි තම මොනවද කතා කරේ? interface පාවිච්චි කරලා පවා dynamically type දෙන හැටි කතා කරා. ඊට පස්සේ අපිට තියෙනවා මේ වෙයිදී සමහර දාර මං කිව්වා වගේ සමහර කෙනාට මේ ඕන type මෙතන පාස් කරන්න බැරි වෙන්න අපි type ටික limit කරන්න සහ මෙතනට type එකක් පාස් වුනේ නැත්නම් automatically type එකක් assign වෙන්න. ඒ වගේ කාරණා ටිකක් තියෙනවා. තව අපි මොනවද තියෙන්නේ කියලා බලමු. ඉතින් මොකද හිතෙන්නේ? දෙන්නිස් අමාරුයි ගත්ත. මේ නේද? නිකන් type එක තියෙන තැනට අකුරක් දාගත්තා. එච්චරයි කතන්දරේ. හරිද? ඕකට තව පොඩි කැලේ ටිකක් එකතු වෙනවා. ඒ අරින්න මේ අමාරුයි කියන තරම් කතාවක් නැහැ. ඉතින් මොකද වීඩියෝ එක ගැන හිතෙන්නේ කියලා යන්න. මතක ඇතුව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell notification on කරලා තියාගන්න. එහෙනම් ඉක්මනටම අපි ඊළඟ part එකෙන් හමු.